ඔව් දැන් මම ඔබේ පහසුව තකා මේකේ තියෙන ඉතුරු ග්‍රහයන් ටික අයින් කරලා තිබෙනවා. මොකද ඒ ග්‍රහයන් සමග සජීවීකරණය කරොත් ඊටාම වැඩි වෙලාවක් මේ සජීවීකරණය සඳහා අපිට වැය කරන්න සිද්ධ වෙනවා. දැන් මම ඔබට මේ සජීවීකරණ දිස්සන ආකාරයෙන් මේ සියලුම ග්‍රහයන් මේවට පරිභ්‍රමණය වෙන ආකාරය වෙන වෙනම අපිට දක්වලා තියෙනවා. ඒ වගේම දැන් අපිට මේක මේ වයර් ෆ්‍රේම් එකක් විදිහට තියෙන එක අපිට ෂේඩ් කරලා බලන්න. ෂේඩින් ස්මූත් ෂේඩ් වල අපිට ෂේඩ් කරලා බලන්න පුළුවන්. මේ ග්‍රහයන් කොහොමද මේවට කරකවෙන්නේ කියලා. දැන් අපි බලමු මේකට කැමරා ඇනිමේෂන් එකක් ලබා දෙන්න කොහොමද කියලා. මේ කැමරා ඇනිමේෂන් එක ලබා දීම සඳහා අපි top viewport එකේ path එකක් අඳ ගන්නවා. නැත්නම් යම්කිසි රේඛාවක් අඳ ගන්නවා. මේ සඳහා අපි create එකට ගිහිල්ලා CP curve tool එකෙන් create එකේ CP curve tool එක ක්ලික් කරලා මේ viewport එක මත අපිට අවශ්‍ය එම line එක අඳ ගන්නවා. මොන විදිහටද මේ path එක අවශ්‍ය කියලා. මේ viewport එක මත අපි ක්ලික් කිරීමෙන් අඳ ගන්නවා. දැන් මේ curve එක ඔබට මේ සෞර ග්‍රහ මණ්ඩලය වටේ තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්. දැන් මේ curve එකට අපි කැමරා එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. මේ සඳහා අපි create වල ගිහිල්ලා cameras කියන එකේ camera කියන එක ක්ලික් කරනවා. එතකොට අපිට මෙතන ප්‍රධාන viewport එකේ ඒ කැමරා කියන එක දැක ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ සූර්යයා පොඩ එහාට කරාම මොකද මේ කැමරා එක දිස්සනවා. මෙතන වෙන්නේ කැමරා එක. අපි කැමරා එක අරන් යනවා. ටික ඈතට viewport එකේ සූර්ය නැවතත් මැදට ගෙනවා. දැන් මේ කැමරා එක ක්ලික් කරලා ඒ වගේම shift key එක ඔබාගෙන මේ curve එකත් දෙක එකට select කරන්න. කැමරා එක select කළා shift key එක ඔබාගෙන මේ curve එක select කරනවා. එතකොට මේ දෙකම select වෙනවා එකට. ඊපස්සේ මේකට animation එක ලබා දීම සඳහා මේ අපේ roll out එකේ මෙතන animation කියන එක තෝරගෙන මේ උඩ තියෙන menu bar එකේ animate කියන menu එක අරගෙන motion paths කියන එකට යන්න ඕනේ. මේ motion path එකට ගිහිල්ලා attach to motion path කියන එක ක්ලික් කරන්න. එතකොට ඔබට දිස්සනවා මේ කැමරා එක ඇවිල්ලා මේ curve එකට add වෙච්ච හැටි. අපි animate වලට ගියා motion path වල attach to motion path කියන එක ක්ලික් කරා. ඊපස්සේ අපි මේක play කරාම අපිට පේනවා කැමරා එක මොන විදිහටද මේ curve එක තුල යන්නේ කියලා. දැන් අපිට මේ කැමරා එකෙන් දකින්න විදිහට බලන්න ඕනේ නම් view වලට ගිහිල්ලා මේ viewport එකේ view කියන එකට ගිහිල්ලා select camera කියන එකෙන් අපිට කැමති කැමරා එකක් select කරන්න පුළුවන්. ඊපස්සේ අපි show panels වලට ගිහිල්ලා perspective කියන එකේ camera 1 කියන එක ක්ලික් කරනවා. එතකොට අපිට පුළුවන් කැමරා එකේ තියෙන ආකාරයට කොටස් දැකගන්න. දැන් අපි මේක rendering කරලා නැත්නම් finish එක කරලා බලා ගන්න ඕන නම් මේ menu bar එකේ පල්ලෙහෙන් තියෙන tool bar එකේ මේ කොටස මේ කළු පාට icons තුනේ කොනේම තිබෙන වම් පස කොනේම තිබෙන render the current frame Maya software කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඊපස්ව අපිට මේ view එක තුල අපි සජීවීකරණය අලංකාරයෙන් rendering වල ඉස්සෙල්. දැන් ඔබට මම පෙන්නුවේ Maya වල සාර්ථක සජීවීකරණයක් කරගන්න කොහොමද කියන එක. මේ සජීවීකරණය කර ගැනීම සඳහා අපි ඉගෙන ගත්තා මේ tool box එක, මේ shelves වල තියෙන knobs, ඒ වගේම channel box එක, ඒ වගේම time slide එක, ඒ වගේම curves සහ camera ගැන යම් අදහසක් ඔබට ලැබෙන්නේ නැතයි මම සලකනවා. ඒ වගේම මෙතන hyper shade කියන කිතාමත් වැදගත් දෙයක් Maya වල. මොකද Maya වල material edit එක විදිහට වැඩ කරන්නේ මේ hyper shade එක.